welcome back to my YouTube channel. ඉතින් මොනවාද යාළුවෙක් එක්ක තමයි ආවේ වීඩියෝ එක කරන්න. මෙයා වීඩියෝ එක කරන්න දෙන්නේ නැහැ. ඇවිල්ලා වඩා ගන්න කියලා කියනවා. ඉතින් අදත් ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්න ලෑස්ති වෙන්නේ. ලස්සනම item ගොඩක් ඇවිත් තියෙනවා. හරිම ලස්සන, හරිම cute, හරිම quality. ගොඩක් කියන්න කොහෙද? ඉතින් බලමු අද මොනවද මම ඔයාලත් එක්ක පෙන්නන්න මේ ලෑස්ති වෙන්නේ කියලා. බහින්න බෑ කියලා බෑ මම වැඩේ කරන්න ඕනේ. අයියෝ. බහින්න. බහින්න. කාක් ළඟට. ෆස්ට් මම ඔයාලත් එක්ක අද ෂෙයා කරගන්නේ wall hanger එකක්. මෙන්න මේ වගේ wall hangers ගොඩක් කට්ටිය ඕඩර් කරනවා. නමුත් සමහරව හිතන්නේ මේවා මේ පේනකොට ගොඩක් පොඩියට ඇති කියලා. නමුත් මම ඔයාලට පෙන්නන්නම් මේකේ හරි සයිස් එක කොයි විදිහටද එන්නේ කියන එක. මෙන්න මේ වගේ. ඉතින් මට කැම් එකට අල්ලන්න බැරි විදිහට මේක දිගයි. මෙන්න මේ වගේ එනවා. බෑක් සයිඩ් එකේ ඉන්නේ මෙන්න මේ වගේ. මේක වුඩන් වලින් එන්නේ. ඒක තමයි ෆස්ට් අයිටම් එක. සෙකන්ඩ් එකත් ඒ වගේම wall hanger එකක් තමයි තියෙන්නේ. sorry. මෙන්න මේ වගේ. ඒකත් මේ වගේ තමයි පිටිපස්සේ තියෙන්නේ. ඒකත් wood වලින් තමයි එන්නේ. ඊළඟ item එක තමයි මෙන්න මේ electric kettle එක. මේක ml 450ක් අපිට fill කරන්න පුළුවන්. ඒ වගේම මේකේ විශේෂත්වය තමයි මෙන්න මේ වගේ train එකක් තියෙනවා. මේකට අපිට tea leaves දාලා heat කරන්න පුළුවන්. මේක electric kettle එකක්. මෙන්න මේ වගේ cable එකක් එක්ක එන්නේ. ඉතින් මෙන්න මේ වගේ handy teapot එකකුත් දැන් ඔයාලට මේ purchase කරන්න පුළුවන්. මගේ online store එක හරහා. ඊළඟ item එක තමයි මෙන්න මේ cast iron pot එක. මේක ඇතිලියක් ඇත්තටම. මම ගිය පාර වලට පෙන්නුවා last week එකේදී cast iron frying pan එකක්. මේක අපිට cook pot එකක් විදිහට ගන්න පුළුවන්. හරිම බරයි නේ. මාර බරයි. ඉතින් මේකෙන් ඔයාලට use කරන්න කලින් කොහොමද අපි මේක පදම් කරගන්න ඕනේ කියන වීඩියෝ එක මම අරන් එන්නම්. මොකද ගොඩක් කට්ටිය රික්වෙස්ට් කරනවා cast iron කොහොමද අපි යූස් කරන්න කියන එක කියන්න කියලා. මොකද සාමාන්‍ය භාජනයක් වගේ අපිට මේක පාවිච්චි කරලා හොදලා අයින් කරන්න බෑ. එහෙම වුණොත් මේක ඉක්මනට මලකඩ කරනවා. ඉතින් මේක පාවිච්චි කරන්න ඕන විදිහක් තියෙනවා සහ මේක පදම් කරගන්න ඕන විදිහක් තියෙනවා. ඉතින් ඒ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් මම ඔයාලත් එක්ක අරන් එන්නම්. මොකද මගේ cast iron set එකක් එන මගේ තියෙනවා. පොඩු වැඩි. ඉතින් ඊට පස්සේ තියෙනවා මෙන්න මේ වගේ ලස්සන bottles දෙකක්. මේක dish wash එක, මේක hand wash එක. මේකේ cable එක පස්සට ගිහිල්ලා. ඉතින් මම මේකේ wrapping sign කරන්නේ නැහැ. මේකේ ඉන්නේ plastic. මේක wood material එක වගේ පේනවා. මේකත් තියෙන්නේ plastic. හැබැයි මේ යට තියෙන එක wood tray එක wood. ඒ වගේම මේ badges උත් wood වලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වගේ kitchen එකට හෝ යාගේ pantry එකට අපිට මේ වගේ දෙයක් ලස්සනට තියන්න පුළුවන්. ඔයාගේ color combination එකත් එක්ක match කරලා මේකේ colors තියෙනවා. pink, blue, white, black, wood color, transparent මේ වගේ වට තෝරලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ products ටික මගේ අතට ගන්න බෑ. මම ඒකයි ඔයාලට මේ විදිහට පෙන්නන්නේ. මේකේ තියෙන්නේ vegetables. මෙන්න මේ වගේ green chili, red chili, එතකොට carrot, tomato, pumpkins, එතකොට bell peppers, red and green දෙකම bell peppers, ඒ වගේම chow chow මෙන්න මේ වගේ vegetable bucket එකක් ප්ලාස්ටික් කර ගන්න පුළුවන් අපිට table එක arrange කරන්න. ඉතින් මෙන්න මේ වගේ set එකක් තමයි ඊළඟට තියෙන්නේ. මේක plastic. plastic නෙමෙයි මේක. plastic අර foam එක වගේ ඉන්නේ damage වෙන්නේ නැහැ. ඉතින් ඊළඟ item එකත් ඔයාලට මම මීට කලින් කිව්වා මෙන්න මේ sugar, tea,
coffee. මේ සෙට් එක වල දැක්ක. හැබැයි සෙට් එකක් විදිහට වල දැක්කේ නෑ. මෙන්න මේක. මේකේ lid එක එන්නේ wood වලින්. මෙන්න මේ වගේ steel type. හැබැයි pot එක ceramic. ඉතින් ඒක තමයි ඊළඟ item එක. මේකත් මම ඔයාලට මීට කලින් පෙන්නලා තියෙනවා. තවත් client කෙනෙක්ගේ order එකක් තමයි මේක. මෙන්න මේ all team එකට ආපු පුංචි vases. මේක vases අපිට එනවා 3යි 4යි 5යි 6ක්. vases 6ක් එනවා. මේක set එකක් විදියට එන්නේ. ඉතින් තවත් client කෙනෙක් order කරා. ඉතින් ඒක තමයි ඒ තියෙන්නේ. දැන් මම ඔයාලට පෙන්නන්නම් cushion cover sets දෙකක් ඇවිත් තියෙනවා. මෙන්න මේක මේක එකක් මේක එකක් මේක තවත් එකක් this is the final one this one ඉතින් එක set එකක් තවත් ඒ වගේම එක නම් රෝසස් තීම් එකට ආපු එකක් එකක් බලමු මේක ඊට පස්සේ මේක ඊට පස්සේ තියෙන්නේ මේක. ඉතින් මෙන්න මේ icons ටික තමයි අද මට ඔයාලට පෙන්නන්න තියෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය sorry. ගොඩක් කට්ටිය කමෙන්ට් කරනවා home tour එකක් අරන් යන්න ඉක්මනින් කියලා. ඉතින් ඉක්මනින්ම home tour එකක් අරන් එන්න. ටිකක් විතර මේ දවස් ටිකේ වැඩත් එක්ක මට වීඩියෝස් කරන්න අමාරුයි. ඉතින් මේ දේවල් ඉක්මනින් client ලට යවන්න තියෙනවා, එන orders දාන්න තියෙනවා. ඉතින් ඔය වගේ වැඩත් එක්ක home tour එකක් කියන එක චුට්ටක් විතර අමාරුයි මේ ටිකේ. හැබැයි නිවි වලට අනිවාර්යයෙන්ම ගෙදර අලුත්ලා තියෙන විදියත් එක්ක ඔයාලට home tour එකක් බලන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් දෙයක් කියන්න ඕනේ මට මගේ මේ page එක හරහා ගිය සතිය පුරාවටම නොයෙකුත් ප්‍රශ්න එන්න පටන් ගත්තා. ඉතින් ප්‍රශ්නයක් දෙකක් අදින client කෙනෙක් කාටත් ඉන්නවනේ business කරන ඕන කෙනෙකුට තියෙනවා. hurt comments, good comments, හොඳ positive comments මේ වගේ දේවල් තියෙනවා. ඉතින් හැම දෙයක්ම මම ඔයාලත් එක්ක share කරගන්නවා. විශේෂයෙන් මගේ මේ channel එක ඇතුළේ වෙන හැම දෙයක්ම සහ මගේ business එක ඇතුළේ වෙන හැම දෙයක්ම හරිම glassy. ඕන කෙනෙකුට ඕන දෙයක් කතා කරන්න පුළුවන්, මාත් එක්ක share කරගන්න පුළුවන්. මම හරි flexible character. ඉතින් එක ස්ටෝරි එකක් තියෙනවා මට ඔයාලත් එක්ක share කරගන්න. හරිම ඉක්මනට මම එක වීඩියෝ එකක් කරහා ඔයාලට අරන් එන්නම්. සමහර දේවල් වලට එවිඩන්ස් උත් තියෙනවා. ඉතින් ඒ දේවලුත් මම ඔයාලට ඉක්මනින්ම share කරන්න. මොකද මගේ group එකේ ඉන්න ගොඩක් කට්ටිය බලන් ඉන්නවා මේ වගේ දේවලුත් දැනගන්න. ඉතින් මේ දෙත් ඔයාලට කියන ගමන් අද වීඩියෝ එක දැන් end කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද අද දවසේ යවන්න තියෙන ගොඩක් දේවල් ලෑස්ති කරන්න තියෙනවා. හැබැයි වෙලා තියෙන මේ සතියේ මට එකක්වත් deliver කරගන්න බෑ. හේතුව මගේ materials ඉවර වෙලා නිසා. ඉතින් එහෙමනම් තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකක් කරන් ඉක්මනින් ඔයාලට එනකම් අදට වීඩියෝ එක එඩිට් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. අලුත් කෙනෙක් නම් අද මගේ වීඩියෝස් බලනවාවත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අමතක කරන්න එපා channel එක subscribe කරලා වීඩියෝස් බලන්න එකතු වෙන්න. තවත් ලස්සන දවසක මේ වගේ වීඩියෝ එකක් කරන් ඉක්මනින් ඔයාලව හම්බෙන්න එනකම් අදට ගිහිල්ලා එන්න. Thank you for watching.